මේක මිඩි සාම්පල් ඩ්‍රම් මැෂින් එක අප් ඩවුන් බටන් එකක් තියෙනවා. මේකෙන් තමයි ටෝන් මාරු කරන්නේ. අප් එක ඉහළට යන්නේ පහළට යන්නේ. පැච් නම්බර් 256ක් තියෙනවා. බිංදුවත් එක තමයි 256. ඕකෙන් තමයි ටෝන්ස් ටික මාරු කරන්නේ අප් ඩවුන් එකෙන්. මේක කොන්ට්‍රාස්ට් කන්ට්‍රෝල් එක. මේකෙන් අර ඩ්‍රම් මැෂින් එකේ තියෙන ඇන්ගල් එක වෙනස් වුණාම අකුරු පේන්නේ නැති වෙනවා. අකුරු පේන්නේ නැතුව ගියාම ඔය ඒක හදාගන්නේ මේ කොන්ට්‍රාස්ට් කන්ට්‍රෝල් එකෙන්. මේක පවර් ඉන්ඩිකේටර් එක. මේක ට්‍රිගර් ඉන්ඩිකේටර් එක. කික් එක, ස්නෑර් එක, ටොම් එක, ටොම් දෙක, ටොම් 3, ටොම් 4 විදිහට යන්නේ. ඔය හැම ටොම් එකක්ම මේ සෙන්සිටිව් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. කික් එක ගහන සෙන්සිටිව් වෙනස්නේ. ඒතකොට කික් එකට වෙනම සෙන්සිටිව් එකක්, ස්නෑර් එකට වෙනම සෙන්සිටිව් එකක්. ඒ විදිහට එකින් එකට යනවා. මේක හදලා තියෙන ෆයිබර් කේසින් එක ෆයිබර් වලින්. මේක ඩේටා කේබල් එක, ප්‍රින්ටර් කේබල් එකක් කරා තමයි යන්නේ. මේක හදලා තියෙන්නේ ෆයිබර් වලින් හදලා තියෙන්නේ. තනිකර ෆයිබර් කේසින් එකක් තියෙන්නේ. මේ ට්‍රාන්ස්පරන්ට් ටිකොලේකුත් දාලා දෙන්නේ. මේකට පාපයක් මොකුත් ඕනේ නැහැ. කෙලිම ඩේටා කේබල් එක හරහා තමයි වැඩ කරන්නේ මේක. එක කේබල් එකකින් තමයි වැඩ කරන්නේ. පාපයක් වෙනම ගහන්න දෙයක් නැහැ. ප්‍රින්ටර් කේබල් එකෙන් තමයි ඔක්කොම යන්නේ. මේක ටෝන් පැක් එක දෙනවා, CD එකත් එක්කම දෙනවා, FL Studio එක දෙනවා, crack file එකත් එක්කම, register key එකත් එක්කම ටෝන් පැක් එකේ තියෙනවා 707 DR670 770 acoustic tone ටික වෙනම මේ ප්‍රොජෙක්ට් එකක් වෙනමත් ගහලා තියෙනවා. ඒ ටිකත් එක්කම දෙන්නේ.